සංසාරේ දිග්ගස්ස ගන්න හොඳ නැහැ. දැන් බලන්න වචනක තියෙන බරපතලකම කොච්චරද කියනවා නම් පින්නතුනේ අම්බපාලිය ගණිකාවක්. අම්බපාලිය කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදිලා හිටියා. අම්බපාලිය කල්ප 30ක් ගණිකාවක් වෙලා උපදින්න හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එක ආත්මික අම්බපාලිය මෙහෙණින්නාස නමක් වෙලා හිටියේ. චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනවා රහත් මෙහෙණින් වහන්සේලා සමග. චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලියට කලින් රහත් මෙහෙණින් වහන්සේ නමක් ප්‍රදක්ෂිනා කර අසනීපයි වයසයි. මෙහෙණින් වහන්සේගේ කටේ තිබ්බ සෙම ගුලියක් අසනීපේ මත සෑමලුවට වැටෙනවා. අම්බපාලිය අරහන්තවාදයෙන් මෙහෙණින් වහන්සේට දෝෂාරෝපණය කරනවා. අකුසලය එක වචනයයි. කල්ප 30ක් පින්නතුනි ගණිකාවක් වෙලා ඉපදුනේ. කල්ප 30ක් අම්බපාලියගේ වචනයක් අකුසලයක් වෙච්ච නිසා කල්ප 30ක් සසර දිග්ගැස්සුණා. ඒකේ අනිත් පැත්ත මණිකාර කුළුපගතිස්ස හාමුදුරු වචනේ පරිස්සම් කරපු හැටි. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවන්ට තිබ්බා අපේ බෞද්ධ පින්නතුන් මේ කතන්දරය හොඳට දන්නවා. මස්වැද්දා මණික් කරුවා ලේ තිබ්බ අතින්ම මණික ගන්නවනේ. ගිජුලිහිණිය මණික ගිලිනවා. ගිජුලිහිණිය මණික ගිලිනවා මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ දැක්කා. මණික් කරුවා කුළුපගතිස්ස හාමුදුරුවන්ට තාඩන පීඩණයට භාජනය කරලා අහනවා කොයි මණික? හැබැයි කුළුපගතිස්ස හාමුදුරුවෝ දැක්කත් කියන්නේ ගිජුලිහිණිය මණික ගිල්ලා කියලා. හේතුව නිතරම මස්වැද්දා මොකද කරන්නේ? ගිජුලිහිණිය මරනවා. ඒ තමන්ගේ වචනයක් නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. වචනය පරිස්සම් කරගත්ත හැටි සංසාර දිග්ගස ගන්නේ නැතුව. හේතුව තමයි පින්නතුනි අපි බොහොම කාලෙකින් මිනිස්සු වෙලා උත්පත්ති ලබන්නේ. බොහොම කාලෙකින් ආනන්ද හාමුදුරුවෝ